අද දින දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරන් සහ තවත් කණ්ඩායම් කීපයකට අපි පත්වීම් ලබා ගත්තා. පත්වීම් බාර ගත්තා. අවශේෂණය කරගත්තා. ඇතර මේක මීට ගිය අවුරුද්දෙත් අපි අන්තිමට පත්වීම් කීපයක් ලබා දුන්නා. දල වශයෙන් ඉලක්කමක් විදිහට ගත්තොත් එහෙම 909ක් සම්පූර්ණ දුම්රිය දෙපාර්තමේන්තුවට එක එක කණ්ඩායම් වල එක එක වෘත්තීන් වල සේවකයන් බඳවා ගැනීම සිදු කරා. මේකේ ඉතුරු ප්‍රමාණය තමයි අඩුපාඩු ප්‍රමාණය තමයි අද දින බඳවා ගැනීම සිදු කරන්නේ. ඉතින් මේක අපිට හැකියාව ලැබිලා තියෙන අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව උඩට ගන්න නම් මේකේ මානව සම්පත වැඩි කර ගන්න ඕන. ඒ වගේම භෞතික සම්පත්තිය කළමනාකරණය කරලා නවීන තාක්ෂණයත් එක්ක මේක මුසු කරලා තමයි අපිට නියමිත වේලාවට කැන්සලේෂන් ප්‍රමාණය අඩුවෙන් දුම්රිය ධාවනය සිදු කරන්න වෙන්නේ. ඉතින් ඒක ප්‍රධාන කාර්යයක් තමයි මානව සම්පත වැඩි කරගන්න එක. ඒක තමයි අපි මේ දැන් කරගෙන යන්නේ. අපි හිතනවා මේ වෙනකොට මානව සම්පත අවුරුදු ගානක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමහර වෘත්තීන් වලට බඳවා ගැනීම සිදු වෙලා තිබෙන ඒක අපි සෑහෙන ප්‍රමාණයකට අපි දැන් මේ වෙනකොට යථාවත් කරලා යම් ප්‍රමාණයකට බඳවාගෙන තියෙනවා. නමුත් මේකට යම් කිසි කාලයක් ගත වෙනවා. මොකද මේ බඳව ගත්තත් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe දුම්රිය රියදුරේ බඳවාගෙන ඉවරලා මේගොල්ලොන්ගේ තියෙන පුහුණුවීම සඳහා දල වශයෙන් අවුරුදු 3ක කාලයක් ගත වෙනවා. ඒතර අපි හදලා තියෙන මේ අවුරුදු 3ක කාලේ කෙටි කරගන්න ඕනේ. මොකද නැත්තම් අද බඳව ගන්න දුම්රිය රියදුරා දුම්රියක් එලවන්න පටන් ගන්න අවුරුදු 3කට පස්සේ. ඒතර මේ කාලය තුල විශ්‍රාම යන දුම්රිය රියදුරන් ප්‍රමාණයක් ඉන්නවා. යම් කිසි ප්‍රමාණයක්. එතකොට අපිට දුම්රිය නිසියාකාරයෙන් ධාවනය කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක කෙටි කරනවා. කෙටි කරන්න අපිට මේකට තාක්ෂණික මුසු කරන්න ඕන. ඒතර ඕගොල්ලෝ දකින්න නැති පෞගේ දවසක දුම්රිය රියදුරන්ගේ සිමුලේටර් පාවිච්චි කරලා අලුත් තාක්ෂණය පාවිච්චි කරලා මේ කාල පරිච්ඡේදය අවුරුදු 3ක කාල පරිච්ඡේදයක අපි හිතනවා අඩුම ගානේ අවුරුද්දකට සහ ඊට අඩු ප්‍රමාණයකට අපිට කෙටි කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ මේගොල්ලෝගේ පුහුණුව සෙනසුරාදා දිනවලත් කරනවා. ලෙක්චර්ස් සඳහා අපි බලාපොරොත්තු වෙනවා පැය 8ක් නම් පුහුණුවීම සිදු වෙන්නේ උගන්වන්න ඊට වඩා වැඩි කාලයක් ගත කරලා මේ ලෙක්චර්ස් ටික කරගන්න ඒක අපි කෙටි කාලයක් ඇතුළත පුළුවන් තරම් ඉක්මනට දුම්රිය රියදුරන් දුම්රිය එලවන්න පුළුවන් මට්ටමට පරිවර්තනය කරගෙන යන්න අපේ බලාපොරොත්තු. ඉතින් මේ හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රටේ මහ භාණ්ඩාගාරයෙන් තමයි අපි මුදල් ගෙවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන ආයතනයක් නෙවෙයි. නමුත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඉතිහාසයේ පළවෙනි වතාවට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ ගත්තොත් මේ 1950 ඉඳලා 2023 වෙනකම් ලංකා ඉතිහාසයේ කරන්ට් account එකේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණේ අවස්ථා 7කදී. 1950 දී මට මතක විදියට ඩොලර් මිලියන 25ක් විතර, 51 ඩොලර් මිලියන 18ක් විතර, ඊළඟට 54, 55, ඊට 56 ඔය වගේ ඇවිල්ලා 65, 77 වගේ වෙනකොට ඉවරයි. එතනින් එහාට හැම වෙලේම කරන්ට් account එකේ පාඩුවක් තමයි අපිට තිබ්බේ. ඊට පස්සේ 2022 23 24 වර්ෂවලදී යම් සුබදායි තත්ත්වයක් තියෙනවා. ඒ තියෙන්නේ ආනයන සීමා කිරීම හරහා. ඔයගොල්ලෝ දන්නවා වාහන ආනයන සීමා කරලා තිබ්බේ. ඒක රටෙන් එළියට ඩොලර් ඇදිලා යන්නේ නැහැ. උදාහරණයක් විදිහට ටයිල් ආනයන කරන එක නවත්තලා තිබ්බා. වාහන ආනයන කරන නවත්තලා තිබ්බා. ඒක රටෙන් එළියට ඩොලර් යන්නේ නැහැ. ඩොලර් ඉතුරු වෙනවා. ඒ හරහා තමයි ඒ අවුරුදු ප්‍රමාණය යම්කිසි සුබදායි තත්ත්වයක් තිබ්බේ. නමුත් 2025 අවුරුද්දේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් බිලියන 1.7කට වැඩි ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා. 1730 ගානක වගේ ඩොලර් මිලියන. ඉතින් මේක සුබදායි තත්ත්වයක්. මේකට ප්‍රධාන වශයෙන් අපිට ළඟා කරගැනීමට හැකියාව ලැබිලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඉතිහාසයේ විදේශ ප්‍රේෂණ ආපු වැඩිම අවුරුද්ද 2025 අවුරුද්ද. ඒ වගේම අපි දන්නවා රටට ඩොලර් එන ඊළඟ මාර්ගය තමයි විදේශ ප්‍රේෂණ වලට අමතරව අප කරන සේවා සහ නිෂ්පාදන වලින් රටට එන ඩොලර් ප්‍රමාණය. මේක ගත්තොත් එimhe ඩොලර් බිලියන 17.26ක් වගේ ප්‍රමාණයක් අපිට 2025 අවුරුද්දේ ලැබිලා තියෙනවා. මේක භාණ්ඩ අපේ රටෙන් එළියට යවලා ඩොලර් බිලියන 13කට වැඩි ප්‍රමාණයක්. සේවා සැපීමෙන් ඩොලර් බිලියන 3.6 ගණන්, එකතු ඩොලර් බිලියන 17 ගණන් අපිට ලැබිලා තියෙනවා විදේශ භාණ්ඩ සහ සේවා රටින් එළියට යවලා. ඊළඟට තමයි සංචාරක කර්මාන්තය. ඉතිහාසයේ වැඩිම ආපු සංචාරක ප්‍රමාණය ලක්ෂ 23කට අධික ප්‍රමාණයක් ඩොලර් බිලියන 3.2ක පමණ ආදායමක් ලැබිලා තියෙනවා. අපි හිතනවා මේ අවුරුද්ද මීට වඩා වැඩි වෙයි කියලා. ඊළඟට FDI foreign direct investment ඔය සියලු කාරණාත් එක්ක ප්‍රධාන වශයෙන් ඔය කාරණා හතර ඇතුළතුව අපිට ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ ගෙදරක තියෙන අපිට ළඟ තියෙන account එක ගත්තොත් එහෙම කරන්ට් account එකේ හැම වෙලේම වැඩිපුර සල්ලි තියෙනවා නම් අපිට ඕන වෙලාවක purchasing power එක තියෙනවා. බඩු මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නා පහුගිය කාලේ ගෝඨාභය පාලනයක් පෙරළුනේ අපිට රට ඇතුළට රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ එළිය ඉඳලා ඇතුළට ගේනකොට අපිට මුදල් යනවා රටෙන් එළියට ඩොලර්. ඒතර ඒ සඳහා වියදම් කිරීම සඳහා ඩොලර් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි ආර්ථික අර්බුදය ජනතා විප්ලවයෙන් පෙරළුනේ. හැබැයි ඒක එහෙම නැහැ දැන්. ඒ නිසා ආර්ථික ස්ථාවරයි purchasing power එක අපිට තියෙනවා. රටට අවශ්‍ය භාණ්ඩ ටික ගේන්න පුළුවන්. අපි ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවේ 4.7ක්, දෙවෙනි කාර්තුවේ 4.8ක්, තුන්වෙනි කාර්තුවේ 5.4ක් 7ක් වගේ තිබ්බා අපිට. හතරවෙනි කාර්තුවේ 5ට වඩා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා ඒක 100ට අපේ ආර්ථික වර්ධනයේ 7කට වගේ ආගන්න. ඒතර සංචිත තියෙනවා අපිට ඩොලර් බිලියන 6.7ක 8ක වගේ සංචිත ප්‍රමාණයක් තියෙනවා. අපේ ටාගට් එක තිබ්බේ 7.2ක්. නමුත් දිත්තත් එකත් එක්ක අපිට ඒ ටාගට් එකට යන්න බැරුණා. හැබැයි අපි බලාපොරොත්තු වෙන අවුරුදු 4-5ක් යනකොට ඩොලර් බිලියන 15ක වගේ සංචිත ප්‍රමාණයක් අපි ළඟ තියාගන්න. කියන්නේ උදාහරණයක් විදිහට අපේ ගෙදරක තියෙන ෆික්ස්ඩ් ඩෙපොසිට් එකක් වගේ.
සංචිත තියෙනවා නම් අපිට අවශ්‍ය වෙලාවක ලෝකෙ මොන යම් ආකාරي ආර්ථික අර්බුදාවත් යුද ගැටුම් ආවත් අපිට අත්‍යවශ්‍ය දේවල් ටික ගෙන්න ගන්න පුළුවන්. ඒක තමයි සංචිතවල වටිනාකම. ඉතින් මේ වගේ ආර්ථිකත් එක්ක ගැට ගැහිච්ච කාරණා ජනාධිපතිතුමා ඉඳලා කැබිනට් එකේ ඉඳලා හැමදේනම මේ ඉලක්කම් එක්ක කොහොමද ආර්ථිකය ගමන් කරන්නේ, කොයි දිශාවටද යා යුත්තේ, අපිට වෙනස්කම් කළ හැකි මොනවද, ලෝකයේ ආර්ථික චංචලනයත් එක්ක චලනත් එක්ක අපි කොහොමද අපේ ආර්ථිකය මෙහෙවන්නේ කියන හැම දෙයක් ගැනම අපි සුපරීක්ෂාකාරව දිනෙන් දින දවසින් දවස නිරීක්ෂණය කරමින් තමයි මේ ගමන අරගෙන යන්නේ. නිසා කිසිම අවස්ථාවක රජය වැටෙන රජයක් නෙවෙයි. අර එළුවගේ මොකද්ද වැටෙනකම් බලන් ඉන්නවා වගේ මේක කවදාවත් වැටෙන එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථාවර කරලා තියෙන්නේ. ඉදිරියටත් මේක සුබදායි ලකුණු තියෙනවා. ඒ නිසා තමයි අපිට අවශ්‍ය මානව සම්පත පඩිගෙවන්න රජයෙන් පඩිගෙවන්න පුළුවන් විදිහට බඳවා ගැනීම හැකියාව තියෙන්නේ. භෞතික සම්පතත් වැඩි කර ගැනීමට මුදල් යොදවන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක තමයි අපි බලාපොරොත්තු වෙන ආර්ථික ස්ථායි තත්ත්වය.